Hello, good morning. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ යුනිවර්සිටි එකේ වීඩියෝ එකක් නන් නෙවෙයි මගේ ඔෆිස් දවසක වීඩියෝ එකක්. මම ඉන්ටර්න් එක කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒක මගේ ජීවිතේට ලැබුණු වටිනම අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් අපි වෙනද වගේම උදේම අදත් නඩුවකට ගියා අපේ සර්ත් එක්ක. අද නඩුව තිබ්බේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඉතින් අපි සාමාන්‍ය නඩුවකට යද්දී ඒ සම්බන්ධයෙන් සියලුම කරුණු ගැන හොඳ අවබෝධයක් අධ්‍යයනයක යෙදিলা තමයි යන්නේ. උසාවියක වැඩ කටයුතු වෙන්නේ කොහොමද? ඒ දේවල් දකින්න දැනගන්න මේක මට හොඳ අවස්ථාවක්. නීතිපති දෙපාර්තමේන්තුවේ උඩම තට්ටුවට ගියාම මේ වගේ දර්ශනයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ අපිට තියෙන විශේෂම වැදගත්කම තමයි ඔයගොල්ලන්ට වම් පාස අයිනෙන්ම පේන්නේ පරණ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල. එතකොට මැද තියෙන්නේ අභියාචනාධිකරණය. එතකොට දකුණු පාස අයිනේ වලට පේන අර අලුත් බිල්ඩින් එක තමයි නව ශ්‍රේෂ්ඨාධිකරණය. මේ ඊට පසුපසින් පේන්නේ දිස්ත්‍රික් අධිකරණය සහ මහාධිකරණය. හවස අපිට තව ඩොකියුමන්ට්ස් වල වැඩ වගේක් තිබ්බා. අලුතින් ආපු නඩු කීපයකම අපි ඒ තොරතුරු කියවලා ඒ දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒකක් බොන ගමන් වැඩ ටික කරා. ඉතින් මේ තමයි අපේ චේම්බර් එකෙන් ජනේලෙන් බැලුවම එළිය පේන්නේ. කියන්නේ කොටුව පැත්ත, කොටුවට ප්‍රදේශය සහ ඊටත් ඈත ලස්සනට පේන මෙන්න මේ විදිහට. ඉතින් අදට වැඩ ඉවරයි. අපිට හැමදේම වීඩියෝ කරන්න අවසර නැහැ. මොකද අපි උසාවිය සම්බන්ධයෙන් කටයුතු වලනේ ගොඩක් යෙදෙන්නේ. ඉතින් ඒවා අපිට වීඩියෝ කරන්න අවසර නැහැ. හැබැයි ඔයාලා වෙනුවෙන්ම vlog එකක් ගේන්න ඕන කියලා හිතපු හින්දායි මම කොහොම හරි වීඩියෝ clips එකතු කරලා එක වීඩියෝ එකක් ගෙනාවා. ආයෙත් දවසක තවත් vlog එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. bye.